හායි බිත්තර වලින් මේ වගේ කෑමක් ඔයා හදලා තියෙනවද කියලා බලන්න. මුලින්ම ගෑස් එක ඔන් කරලා හොඳට පිරිසිදු කරගත්ත බිත්තර ටිකක් ඔයාට කැමති ප්‍රමාණයකින් ගන්න. මේ වගේ භාජනයක් අරගෙන බිත්තර ටික තැම්බෙන්න තියන්න. මම නම් බිත්තර 4කින් තමයි මේ රසම රස කෑම හදන්න යන්නේ. මුලින්ම මේ කෑම හදන්න බිත්තර ටික තම්ම ගන්න ඕනි. ඉතින් මේ විදියට දාලා බිත්තර ටික තැම්බෙන්න තියන්න. ඉතින් මේ විදියට බිත්තර ටික තැම්බෙන අතරතුර ඔයාට තවත් වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි බිත්තර වලට අමතරව ෆිලින් එකට එකතු කරන දේවල් අපි හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මිරිස්, ලූණු, සුදු ලූණු, තක්කාලි, ඉඟුරු හොඳින් සෝදගෙන පිරිසිදු කරගන්න. මේ තියෙන්නේ හොඳින් පිරිසිදු කරගත්ත ලූණු, සුදු ලූණු, මිරිස්, ඉඟුරු, අමතර බිත්තරයක්. දැන් ඉතින් තියෙන්නේ මේ ඔක්කොම කෑලි වලට කපා ගන්න. ඉතින් මේ වගේ චූටි කෑලි වලට ලූණු කපා ගන්න. මම බිත්තර 4ක් ගන්න නිසා ලූණු ගෙඩියක්ම දාන්න හිතුවා. ලූණු කපා ගත්තා වගේම චූටි කෑලි වලට මිරිසුත් කපා ගන්න ඕනේ. ලොකු මිරිස් කෑලි තිබුණොත් ඒවත් මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්න. සුදු ලූණු චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ විදිහට සුදු ලූණු කෑලි හොඳින් පොඩි කරගන්න. මේ කපාගත්ත මිරිස්, ලූණු, සුදු ලූණු ඔක්කොම එකම ප්ලේට් එකකට දාගන්න. ඉඟුරුත් මෙන්න මේ විදිහට චුට්ටක් දාගන්න. මේ ඔක්කොම ඉවර වෙද්දී අපේ බිත්තර ටික හරි ගානට තැම්බිලා තියෙන්නේ. බිත්තර ටික තැම්බිලා නම් අපි බිත්තර ටික වෙනත් භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර කටු අයින් කරලා හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. බිත්තර කටු අයින් කරපු බිත්තර ටික මෙන්න මේ විදියට හොඳින් චූටි කෑලි එන විදියට ගා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට හදාගත්ත බිත්තර ටික අපි අර කලින් මිරිස්, ලූණු, සුදු ලූණු කපාගත්ත භාජනයට එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකට රස එකතු කරන්නයි යන්නේ. මිරිස් කුඩු කහ 3-5 කෑලි මිරිස් ලුණු ගම්මිරිස් ඔයාට කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව පාන් පිටි තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. අපි මේ හදාගත්ත මිශ්‍රණය හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගද්දී මෙන්න මේ විදියට රවුමට හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදියට එනකන් හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් මේ හදාගත්ත මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණ වලින් අරගෙන මෙන්න මේ විදියට බෝල හදාගන්න ඕනේ. මේකට ඔයාට කැමති විදියක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කැමති ප්‍රමාණයෙන් බෝල හදාගන්න පුළුවන්, කැමති හැඩයෙන් බෝල හදාගන්න. මේ විදියට අපි හදාගත්ත බිත්තර බෝල ඊළඟට ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. නෑ ඊට කලින් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ වගේ බිත්තරයක් අරගෙන හොඳට කලවම් කරගන්න. මේ විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ කලින් හදාගත්ත බිත්තර බෝල ටික එකින් එක මේ ද්‍රාවණයේ හොඳට තවර ගන්න. ඉතින් ඔයාලට පහසු විදිහට මේ බිත්තර ද්‍රාවණය බිත්තර බෝලවල තවර ගන්න. ඉතින් මේ බිත්තර ද්‍රාවණය තවරගත්ත බිත්තර බෝල ටික බිස්කට් කුඩු වලත් තවර ගන්න ඕනි. ඉතින් ඒකත් ඔයාලට පහසු විදිහකට කරන්න පුළුවන්. මේ වගේ කෝට් දෙකක් වෙන විදිහට බිත්තර තැවුරුන් සහ බිස්කට් කුඩු තවර ගන්න ඕනේ. මේ තමයි ගැඹුරු තෙලේ බැද ගන්න කලින් හදාගත්ත බිත්තර බෝල ටික. ඉතින් මේ අපි හදාගත්ත බිත්තර බෝල ටික මෙන්න මේ විදියට බැද ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට රන්වන් පාටට එනකන් අපිට ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. ඉතින් මීට කලින් මේ විදිය කෑමක් ඔයා හදලා තියෙනවා නම් මටත් කියන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. රන්වන් පාටට එනකම් වැදගත් බිත්තර බෝල ටික අපි වෙනත් භාජනයකට අයින් කරගන්නවා. කොහොමද රස පාටයි නේ? ඉතින් ඔයාලා කැමති නම් මෙන්න මේ විදියට ස්ටික් යොදාගෙන එක් ලොලිපොප් එකක් විදියට ඔයාගේ යාළුවන්ට, නෑදෑයින්ට, ගෙදර අයට පිළිගන්වන්න පුළුවන්.